ලස්සන තැනක් උණුවට උන්නේ කුමරාන් දියකාව. අපි බලමු ඉන්දුනිල් කැප්ටන් ඉන්නවා. එයා තමයි මේ ගැන හොඳටම දන්නේ විස්තර. අපි පොඩ්ඩක් කතා කරමු. ආයිබෝන් ඉන්දුනිල්. අයිබෝන් ඉතින් කියන්නකෝ කොච්චර කාලද ඉන්දුනිල් මෙතනට ඇවිල්ලා? මම මෙතට ඇවිල්ලා දැන් අවුරුදු 7-8ක් විතර වෙනවා. ගැන සෑහෙන කාලයක්. අපේ රෙස්ටොරන්ට් එක පටන් ගන්න 1992 වගේ. ඔව්. සෙකන්ඩ් ජෙනරේෂන් තමයි මේ කරගෙන යන්නේ. ඔව්. කට්ටිය. ගොඩක් අපි මෙතන ලයිව් මියුසික් වගේ දේවල් කරනවා. ඒක හැමදාම අවසර තියනවාද කොහොමද? අපි පීරියඩ් එකක් වෙන් කරන්නේ මොකද අපි වීකෙන්ඩ් එකට කොහොමත් කරනවා. ලයිව් මියුසික් කරනවා. ඊට අමතරව කන්වර්ට් වගේ කරනවා. ඉතින් හැම රටකම ගෙස්ට් මෙතන නියෝජනය වෙනවා. ජර්මන්, ඉංග්‍රීසි හැම රටකම. විසින් රෂියන්. ඒතර විශේෂයෙන් මොනවද සී ෆුඩ්ද මෙතන? අපි ගොඩක් එම් කරන ගොඩක් අපි කොමර් රෙස්ටොරන්ට් සී ෆුඩ් රෙස්ටොරන්ට් එකක විතරක් නෙවෙයි අනිත් දේවල් තියෙනවා. ඊළඟට අපේ අර අනිත් ඔකේෂන් වලට බිලියර්ඩ්, ටේබල් ටෙනිස් වගේ දේවල් තියෙනවා. මොකද සන් බෙඩ් එහෙම අපේ යූස් කරන මේ බීච් එකේ ගෙස්ට් ගොඩක් කැමති ඒකට සේව් එක. and other first things about we have special car park only උනොත් නේ කාටවත් car park එකක් කැමරා රෙස්ටොරන්ට් එක නැහැ. නෑ මෙච්චර ඉඩ තියෙන දා. තියෙනවා. ඉතින් අපි ගොඩක් ස්පේස් හොඳ ඉඩ තියෙන රෙස්ටොරන්ට් එකක් මේක. උනොත් නේ. ඉතින් අපිට හොඳයි. මොකද්ද මේ ඉන්දුනිල් කියන්නකෝ මේ දැන් අපේ channel එක බලන ගෙස්ලට මොන වගේද කියන්නේ මෙතනට එන්න දැන් හොටෙල් මේ වගේ තැනකට ඇවිල්ලා එන්ජොයි කරන්න ෆැමිලි අපිට මේ අපේ Google අපේ තියෙනවා 4.8 වගේ අපිට තියෙනවා මේ කමෙන්ට්ස් යනවා 4.8 හොඳ මේකක් මොකද මේ සෙකන්ඩ් ජෙනරේෂන් එක පටන් අරගෙන අපි මේ ටික දවස් මේ සෙකන්ඩ් ජෙනරේෂන් එකනේ අපේ මේ බොස්ලගේ යාදී පුතාම තමයි කරන්නේ ක්‍රිස්මාල් කියලා අපි යාදා බොස් ඒකෙන් පස්සේ හොඳ කමෙන්ට්ස් එකක් කරන් තියෙන අපි මේ ස්පෙෂල්ම අලුත් තැන හරි එතකොට දැන් ෆැමිලි එන්න පුළුවන් ඔෆිස් ක්‍රවුඩ් එකට එන්න පුළුවන් ඕන කෙනෙකුට ඇවිල්ලා හොඳ විදිහට එන්ජොයි කරන්න පුළුවන්. හොඳට එන්ජොයි කරන්න පුළුවන් සුප්‍රීම තැනක් ආයේ. ඒ වගේම අපි Google කමෙන්ට්ස් වල චෙක් කරාම විශේෂයෙන්ම Google වලගේ ටිප්පට කමෙන්ට්ස් චෙක් කරාම ඒකෙන් බලා ගන්න පුළුවන්. අනිවාර්යයෙන් කොච්චර ප්‍රොමෝට්ද කියලා. ඒ කැප්ටන් ඉන්දුනිල් කියන දේවල් එක්ක ඇත්තටම මෙතන පොඩි හැපනින් ප්ලේස් එකක් කියලා තේරෙනවනේ. කියන්න බලන්න තව මොනවා හරි අපිට මේ අපේ ක්‍රවුඩ් එකට channel එකට දෙන්න පුළුවන් නිවුස් එකක් තියෙනවා නම් අලුත් දෙයක්. ඔව් අලුත් දෙයක් කියන්නේ අපි දැන් මේ අපිට ඔෆ් සීසන් එකේ ස්ටාර්ට් වෙලා ගිහිල්ලත් අපි ගිය සතියේ මියුසික් එකක් කරා මම හිතන්නේ අපිට තිබුණු ක්‍රවුඩ් එක ඒක මේ උන්වටනේ කාටවත් තිබුණේ. ඒ කියන්නේ මේ දෙන එන්ටර්ටේන්මන්ට් එක මේ දෙන පරිසරය මේ දෙන කැම බීම ගෙස්ලා අමතක කරන්නේ නැහැ. ඒ කියන්නේ පැහැදිලිවම ඒ අමතක කරන හොඳාකාරම හොඳ අපිට අපි දැන් අපි කරේ ගිය සතියේ සෙනසුරාදා අපි නිකන් කරන අපිට ෆුල්ම ක්‍රවුඩ් එක අපිට ගෙස්ලා ගන්න බැරි තරම ක්‍රවුඩ් එකක්. ඒක හිතා ගන්න පුළුවන් අපේ කොච්චර මේකක් තියෙනවද. ඇත්තට මේ සිද්ධිය වුණාම තමයි. වුණා. ඔව්. ඒ කියන්නේ අමතක කරන්න එපා. උණුවටුන්නර ආවොත් උණුවටුන්න බීච් එකට ආවොත් කුමරන් දියකාව අමතක කරන්න මේපා. ලස්සන ගොඩ වෙන්න ඕන තැන. හොඳට එන්ජොයි කරන්න පුළුවන්. වටපිට බලපුවම හොඳට පේනවා. විශේෂයෙන්ම අපේ පාක් එක තමයි ගොඩක් බලන්න. වෙන තැන් වල අපි අය කරලා මිනිස්සු වාහන පාක් කරන්න ඕන ගානක් අය කරනවා. අපිට විශේෂයෙන්ම අපේ තියෙන ස්පෙસિෆික් එකක් තමයි වාහන පාක්. ඒ කියන්නේ හොඳ මැසේජ් එකක්. ඒ කියන්නේ උණුවටුන්න ආවොත් විශේෂ ඉඩක් තියෙන තැන තමන්ගේ වෙහිකල් එක ගහලා හොඳට නිදහසේ ඉන්න පුළුවන්. අපි ඒවට අය කිරීම මොකුත් නෑ. අපි මේ අර අද අනිත් ඒවාට ගන්න පස් ගන්න තීරණ ගන්න කිසිම අය කිරීමක් නෑ. වෙන තැන් වල අපි අය කරනවා. අපි ඒම කිසිම අය කිරීමක් මොනවත් කරන්නේ නෑ. පැහැදිලිවම හොඳ නාන්න පුළුවන් හොඳ බීච් එකක් තියෙන්නේ. උණුවටුන්න බීච් එක කිව්වම ගොඩක් දෙනෙක් එනවා. ඒක ලංකාව පුරාම වගේ වෙනවා. සමහර මුහුදේ දැකලත් නැති අය මෙතනට ගොඩ වෙලා නාන්න එනවා. ඒතොර මෙතනට ආවම මොනවද මේ ඔබතුමාට කියන්න තියෙන මේ බීච් එක? උණුවටුන්න බීච් කියන්නේ ලංකාවට කෙනෙක් ආවොත් අනිවාර්යයෙන්ම උණුවටුන්න ආවිය යුතුයි. එකක් උණා වටුනා ෆෝල් ඩවුන් උණා වටුනා කියන නම හැදලා තියෙන්නේ. උණා වටුනා ෆෝල් ඩවුන් කියන්නේ හනුමාන් පාර්ට් ඔෆ් බ්‍රින්ග් හියර් වෙන යනකොට කැලලක් වටුනා කියන රූමස් තියෙනවා. වැල්ලේ මේ දේවාලයේ තියෙන මෙතන. ඒ හා සමාන ගුරුත්වය ලෝකයේ අඩු වැඩි වෙන එකම ස්ථානයේ ලෝකෙම්ම අවුරුද්දකින් දෙකකින් සමහරට කාල සීමාවක් කාලයක් යනවා. සමහර අවුරුදු 6-7ක් කරලා 0 හා අප් වෙන්නේ ගුරුත්වය දැන් ටික 0 අප් වෙන්නේ උණුවටන වරදිට. බොහොම දැනුවත් වැඩි කට්ටිය දැන් සංචාරක විතර නෙමෙයි. ඒකට ඒම් වෙලාම තමයි අපේ රෙස්ටොරන්ට් තියෙන්නේ. ඊළඟට ඇත්තම කියනවා මේක විශේෂ අවධානය යොමු කාරණයක් තියෙනවා. අපේ රෙස්ටොරන්ට් බීච් එක ඉස්සරහින් තියෙන මම අර්කියොත් රෙස්ටොරන්ට් එකක් තියෙනවා රොක් එකක් තියෙනවා. ඔය රොක් එකට තමයි 2505 දූලි 12 වෙනිදා ලෝර්සන් දාල්මේදා නැව කිට්ටු කරේ. who is the man about first of සුද්දා කියවත අපි සුද්ද ලංකාවට ආපු තැන. එතන ඇවිල්ලා යාළුවලා ආටරි ගහලා ගිනි පත්තු කරනකොට මේ
අපේ ජෙනරේෂන් එක මුත්තර තියලා බැලුවා. එනකොට රෙඩ් වයින් බොනකොට මේ ග්ලාස් වල දාලා මියුසික් අපේ ඒවා ලේ බොනවා කියලා. ෆෝන් එක බහුර රජිනට පණිවිඩය ඇරුවා. මෙන්න මේ ඩීමන්ස් ලොකු ගිනි පිමෙන කොටසක් ඇවිල්ලා තියෙනවා. ලේ බීලා ගල් කනවා කියලා. මොකද අර අපේ පාන් දැකලා තිබුණේ අපේ ජෙනරේෂන් පාන්. අර ඒ වගේ විශේෂ තැනක් ඒ වගේ තැනක් අපේ රෙස්ටෝරන්ට් හරියට මුණ දාලා තියෙන. ඒ රොකට් ඉස්සරහටම දාලා තියෙනවා. කියන විශේෂ තැන කුමරන් කියන විශේෂ තැන මම ගිහින් බොහොම ස්පෙෂල්ම තැනක් කුමරන්. ඒකට ෆ්‍රන්ට් කරලම තමයි ඒ ගලත් වෙන්නේ රොක් එක තියෙනවා තන ඒකට. එහෙමනම් හොඳ මැසේජ් එකක් හොඳ තැනක් අපිට හම්බුණා. අපේ channel එකෙන් travel with නිලන් මල්ලිකස් YouTube එකෙන් හැමතිස්සෙම ගේන්නේ මේ වගේ තැන් ලස්සන තැන් සුන්දර තැන් අමතක කරන්න එපා. උණ වටුන්නට කොහේ ඉඳලා ලංකාවේ ලෝකේ කොහේ ඉඳලා ආවත් කුමරන් එක අමතක කරන්න එපා. දියකාවා. එහෙමනම් අපි මෙතනින් සමු ගන්නවා. ආයිත් හම්බෙමු. Thank you very much.